හයි ඉතින් අද වීඩියෝ එක ස්පෙෂලි ඕලෙවල් ලියපු කට්ටිය වෙනුවෙන් දවස් කීපයකට කලින් ඕලෙවල් විභාගය ඉවර වුණා. ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා අහලා තිබ්බා දැන් මොනවද කරන්නේ? මොකද දැන් කරන්නේ? ඒලෙවල් සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ දැන්ම පන්ති යන්න ඕනද? ගොඩක් දේවල් අහලා තිබ්බා. සෝ ඒ නිසා මම තීරණය කරා ඕලෙවල් ලියපු කට්ටිය වෙනුවෙන් වීඩියෝ සීරීස් එකක් කරන්න මේකේ පළවෙනි වීඩියෝ එක. ඒක වැඩි කට්ටිය ගණන් ගන්නේ නැති දෙයක්. ඒලෙවල් වලට කොච්චර ලකුණක් තිබ්බත් ඔයාට ඇප්ලයි කරන්න විදිහක් නැහැ. ටියුෂන් ක්ලාස් එකක් කොහොමද හරියට හොයාගන්නේ? තව දෙයක් තමයි මෙන්න මේකෙන් පස්සේ නිල ප්‍රවාහන සපයුම් කරු බවට පත් කරගන්නවා. මේක තමයි ඔයගේ ලයිෆ් එකම වෙනස් කරන ඊළඟ පාර්ට් එක. හයි ඉතින් ඔයා මේ channel එකට නම් හයි මම CPO. අපි මේ channel එක කතා කරනවා ඔයාගේ ලයිෆ් එක ලෙවල් අප් කරගන්න ඕන දේවල් ගොඩක් දේවල්. අද වීඩියෝෙන් කතා කරන්නේ ඕලෙවල් ලියලා මොකද කරන්නේ? ඉතින් ඔයාලා දන්නේ නැති දැන් අපේ අධ්‍යාපන ගමනේදී අපිට තියෙන එක සංදිස්ථාන නේද? ශිෂ්‍යත්වය තියෙනවා, ඕලෙවල් තියෙනවා, ඒ වගේම A level තියෙනවා. ඊට පස්සේ කැම්පස් යනවා නම් කැම්පස් යන්න පුළුවන්. නැත්නම් වෙන එතනින් පස්සේ ඔයාගේ තීරණයක් අරගෙන ඔයා කැමති පැත්තට යන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඕලෙවල් කියන්නේ ටිකක් ලොකු සංදිස්ථාන නේ. ටිකක් ලොකු එක්සෑම් එකක්. මුලින්ම ඔයා කරන්න ඕන ඔයාට දෙන්න ට්‍රීට් එක. මෙච්චර අමාරු එක්සෑම් එකක් කරපෙකල. සබ්ජෙක්ට් 9ක් තියෙනවා. සබ්ජෙක්ට් 9ක් කියන්නේ ලොකු දෙයක්. හරිද? ඒකට මම ඇත්තටම පර්සනලි කැමති නෑ කාලේ. ඉතිහාසයට කැමති නෑ. බුද්ධ ධර්මයේ පාඩම් කරන තියෙනවට මම වැඩි කැමති නෑ. මම සයන්ස් පැත්තට කැමැත්තක් තිබ්බා. ඕකේ. සබ්ජෙක්ට් 9ක් කියන්නේ හරි ලොකු බර දෙයක්. හොඳට පාඩම් කරලා මේ ටික අරන් එක්සෑම් එකේ දිව කියන්නේ ඔයාලා මාර දෙයක් කරලා. ඒ නිසා මුලින්ම කරන්න ඕන අනිවාර්යෙන් ඔයාට ලකුණු තිබ්බත් නැතත් එක්සෑම් එකේ හොඳට කරන්නේ නැතත් ඔයාට දෙන්න ලොකු රේට් එකක්. ලොකු රේට් එකක්ද පොඩි යන්නේ මේ හරිද? ලොකු රේට් එකක් දීලා ඒක ඔයා කැමති දෙයක් කන්න රහ කෑමක් ගන්න කොහේ හරි යනවා නම් යන්න ට්‍රීට් එකක් මුලින් දෙන්න. ඔයා මෙච්චර මහන්සිය වෙච්ච එකට ඔයා ඩිසර්ව් එක. ට්‍රීට් එකක් අරගෙන පුංචි රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ කල්පනා කරමු මොකද කරන්න කියලා. දැන් ඔයාට තියෙනවා රිසල්ට් එන සාමාන්‍ය මාස කිහිපයක් ඇයිනේ. මෙන්න මේ කාලේ ඔයාට තියෙනවා සම්පූර්ණ නිවාඩු කාලයක් ඇත්තට. මේ කාලේ තමයි ඇත්තට ඔයාට හම්බ වෙන ලොකුම හොඳම නිවාඩු කාලේ. මොකද මෙතනින් පස්සේ හම්බ වෙන නිවාඩු කාල වැඩි ඔයාට දැනගන්නේ නැහැ. මං කිව්වා කියලා හිතාගන්න. මෙතනින් පස්සේ එන නිවාඩු කාලේ වැඩි ඔයාට දැනගන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ නිවාඩු කාලේ මිස් කරගන්න එපා. හොඳට ස්පෙන්ඩ් කරන්න. ඒ වගේම ප්‍රොඩක්ටිව් විදිහට යූස් කරන්නත් පුළුවන්. මොකද මෙතනින් පස්සේ කාලේ ඔයාගේ ලයිෆ් එකම ගොඩක් චේන්ජ් වෙන දේවල් ඔයාට හම්බෙයි. ඒ නිසා ඒකට රෙඩි වෙන්න පටන් ගමු. දැන් මෙතන ඕලෙවල් ලියපු කට්ටියක ඉන්නවා 3 කට්ටියක්. හරිද? හොඳටම ලිව්වා. ෂුවර් මට ෂුවර් ලකුණු අවුලක් නැහැ. නියමයි. එහෙම කට්ටිය ඉන්නවා. ඊළඟ කට්ටිය තමයි මං සාමාන්‍ය ලිව්ව කිසි අවුලක් නැහැ. හැබැයි ලකුණු සමහරවිට අඩු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තව කට්ටියක් ඉන්නවා මෙයාට ෂුවර් මං එක්සෑම් එක කරේ නැහැ. මං පාඩම් කරේ නැහැ, ලිව්වෙත් නැහැ. අම්මා අන්තිම ප්‍රශ්න අතහැරියත් එක්ක එහෙම කට්ටියකුත් ඉන්නවා. يعني යාට ලකුණු අඩු වෙයි කියලා යාට ගොඩක් ෂුවර්. අන්න එහෙම කට්ටිය චුට්ටක් පරිස්සම් වෙන්න. හරි? මම අර මුලින් කියපුවා මුල් කොටසේ ඉන්න කට්ටියන් නම් ඔයාට කිසි අවුලක් නැහැ. අනවශ්‍ය පොත් තියෙනවා සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් මොකද ඔයා තෝරගන්න දැන් මම සයන්ස් කරපු ඉඳ දන්නේ ඕලෙවල් කරපු සයන්ස් දේවල් මට ඒ පාඩම් ටික වැඩිපුරත් එක කතා කරා ඒ ලෙවල් සබ්ජෙක්ට් වලදී. ඒ නිසා ඕලෙවල් පොත් පාඩම් කරලා කියලා කිසිම උනාවක් ඕනේ නැහැ. ඒ පොත් සම්පූර්ණයෙන්ම අයින් කරා. ගොඩක් වෙලාවට අනිත් සබ්ජෙක්ට් වලත් එහෙමම තමයි. ඔයාට අනවශ්‍ය පොත් තියෙනවා නම් අයින් කරන්න. ඊට පස්සේ අන්තිම කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මං කිව්වේ ඔයාට ලකුණු ගොඩක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න ඔයා භාෂාව සහ ගණිතය කියන සබ්ජෙක්ට් චුට්ටක් බලන්න ලකුණු. මොකද කැම්පස් ඇප්ලයි කරද්දී සමහර ඩිග්‍රීස් වලට ඔයාට ඉල්ලනවා ඕලෙවල් ප්‍රතිඵල. සමහර ඒවාට තියෙනවා සයන්ස් වලට මෙච්චර සමානතාවයක් තියෙන්න ඕන. සමහර ඒවාට මෙච්චර සමානතාවයක් තියෙන්න ඕන. ඉංග්‍රීසි and maths වලට මෙච්චර සමානතාවක් ඕන. එහෙම සබ්ජෙක්ට් තියෙනවා. ඩිග්‍රීස්. හරිද? එහෙම සබ්ජෙක්ට් වලදී ඔයාට A level වලට කොච්චර ලකුණක් තිබ්බත් ඔයාට ඇප්ලයි කරන්න විදිහක් නැහැ. ඔයාගේ O level ලකුණු අර ගන්නට තිබ්බේ නැත්තම්. අන්න ඒ නිසා චුට්ටක් පරිස්සම් වෙන්න. ඔයාට ෆේල් සමානතාවයක් හෝ S සමානතාවයක් ඔය තියෙනවා නම් දැන් දන්නේ නැහනේ. ඉස්සරහ බලන්න. එහෙම එන්න ඉඩ තියෙනවා නම් චුට්ටක් බලන්න අවධානයෙන් ඉන්න. කැම්පස් ඇප්ලයි කරද්දී චූටි ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. දැන් ඔයාට ඕලෙවල් ප්‍රතිඵල එන්න සාමාන්‍ය මාස කිහිපයක් යයි. හැබැයි ගොඩක් ක්ලාසස් වල මේ වෙද්දි ටියුෂන් ක්ලාස් පටන්ගෙන ඇති. මොකද මේ කාලෙත් එක්ක යාට අරගෙන වැඩ කරන් යන්න පුළුවන් නිසා. සමහරව දැන් ඔයාලගේ යාළුවොත් ගිහින් ඇති දැම්ම පටන්ගෙන ඇති. මං බයෝ කරන්න ඉන්නේ මං දැම්ම ක්ලාස් යනවා. මං මැත්ස් කරන්න ඉන්නේ මං ක්ලාස් යනවා දැම්ම. ආර්ට් වලත් මං හිතේ සමහරවිට පටන්ගෙන ඇති. මෙන්න මේකද ලොකුවට ප්‍රෙෂර් වෙන්න එපා. හැබැයි මං රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් සයන්ස් and maths කරන් ඉන්න කට්ටියට දැම්ම ක්ලාස් පටන්ගෙන ඇති. දැම්මම ගියොත් ඔයාට පහසුයි. ඔයාට රිසල්ට් එක ෂුවර් නම් ටාගට් කරගෙන මේක අනිවාර්යෙන් යන එක හොඳයි. දාසානේ අනිත් සබ්ජෙක්ට් වල ලොකුවට ප්‍රශ්නයක් නෑ මන් දන්න විදියට. ඔයාට අවුලක් නෑ. මේ මාස 3 නිදහසේ ගත කරන්න. මාස කිහිපයක් යයිනේ. ටියුෂන් ක්ලාස් එකක් කොහොමද හරියට හොයාගන්නේ? ඒ වගේම A level සබ්ජෙක්ට් තෝරගන්නේ කොහොමද? අන්න ඒක ගැන කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ මම සම්පූර්ණයෙන් කතා කරනවා. ඒ නිසා subscribe කරලා එකතු වෙලා ඉන්න.
දැන් ඔයාලට නිවාඩු කාලයක් හම්බ වෙනවා නේ මං කියවනේ නිවාඩු කාලයක් හම්බ වෙනවා රිසල්ට් එනකම් මේ කාලේ තමයි ඔයාලට හම්බ වෙන හොඳම නිවාඩු කාලය හරිද මං ආයෙ කියනවා මෙන්න මේ කාලේ ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්නේ කොහොමද දැන් ඔයාලට සෝෂල් මීඩියා වල ඉන්න පුළුවන් හැබැයි ඊට වඩා ඔයාලට පුළුවන් ප්‍රොඩක්ටිව් දේවල් යූස් කරන්න මොකද මම මගේ ලයිෆ් එක වෙනස් කරන්න අවශ්‍ය දේවල් හොයාගත්තා මට ඇත්තට හම්බුනේ මේ කාලෙදී මොකද මට නිදහසක් හම්බුණා මං කැමති දේවල් ස්ටඩි කරන්න මං හෙව්වා පර්සනල් ඩෙවලොප්මන්ට් සයිට් ගැන ඒ වගේම සයන්ස් පැත්තේ මං කැමති ආස දේවල් හෙව්වා මම මගේ ලයිෆ් එක චේන්ජ් කරන විදිහේ මූවිස් බැලුවා ලොකුට ඇවිදින්න මට හම්බුන්නේ නැහැ ඒ වගේම ෆ්‍රී ටයිම් එකක් අරගෙන මං කැමති දේවල් මොනවද මං ඇත්තටම කැමති මොනවද කියලා මං හොයන්න ගත්තා අන්න ඒකයි වාගේ මේ කාලේ වෙන්න ඕන මොකද දැන් මේ නම් වා නෝමල් එකේ ආතල් එකේ පාඩම් කරගෙන පොත් පාඩම් කරගෙන ඉන්නේ නැති නේද හැබැයි මෙතනින් පස්සේ තමයි ඔයගේ ලයිෆ් එකේ ලොකුම මොකද්ද ලයිෆ් එක වෙනස් කරන ලොකුම කාලෙන් ඕලෙවල් ලියලා එතනින් පස්සේ කාලේ තමයි ඔයගේ ලයිෆ් එක කොයි පැත්තට යනවද කොච්චර ඉහළට යනවද කොච්චර තැන් වලට යනවද ඒ සියරම චේන්ජ් වෙන්න බලපාන්නේ මෙන්න මේ කාලේ මට ඒ වගේ මේ ලෙවල් කාලේ හම්බෙච්ච ගුරුවරු නිසා ගොඩක් මගේ ලයිෆ් එක වෙනස් වුණා මං ක්ලාස් ගිය ගුරුවරු දන්නේ නෙමෙයි හරිද මට හම්බුණා YouTube එකේ ලස්සන දේවල් මට කියලා දෙන ගුරුවරු ගොඩක් ඒ වගේම මං පොත් ගොඩක් කියුවා මෙන්න මේ දේවල් පුළුවන් නම් මේ වගේ දේවල් එකතු කරගන්න මේ ෆ්‍රී ටයිම් එකේ අලුත් ස්කිල්ස් කියද්දී මෙන්න මේ ටිකට පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න. අනිවාර්යෙන් ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න. ඔයා මොන තැනට ගියත් මොන ශේෂ්ත්‍රයට ගියත් අනිවාර්යෙන් ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් ඔයාට අප් තැනක තියෙනවා නම් ඔයාට මාර හෙල්ප් එකක් වෙනවා ඕන තැනකට යන්න. ඔයා කැම්පස් ගියත් ඔයා ජොබ් එකකට ගියත් අනිවාර්යෙන් ඔයා එතන ඉහළට යන්න ලොකු බලපෑමක් වෙනවා ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස්. මට ඇත්තටම ඒ කාලේ හරිද මං සානේ වැඩි කතා කරගෙන නෙමෙයි හරිද මට ඒ කාලේ වැඩි කතා බහ කරන්නවත් බෑ. යාළුවෙක් එක්ක කතා කරද්දි මට වචන ගොඩක් පැටලෙනවා. හැබැයි මං ඒ කාලේ මං තනියම ප්‍රැක්ටිස් කරන්න ගත්තා මං කතා කරන්න ඕන මම ඒක හදා ගන්න ඕන කියලා කොහොමරි ඒ ප්‍රැක්ටිස් එක තමයි මේ දක්වා මට හෙල්ප් එකක් උනේ මම මේ ලස්සන මේ දේවල් කරන්න. ඉතින් ඒක අනිවාර්යෙන් හදාගන්න කමියුනිකේෂන් ස්කිල්ස් අනිවාර්යෙන් හදාගන්න. දැන් ඔයා self study කරලා බලන්න තව අවුරුදු කීපයකින් හෙල්ප් වෙන ස්කිල්ස් මොනවද? මොකද දැන් AI එහෙම ඇවිල්ලා ගොඩාක් ලොකු විපර්යාසයක් වෙන ගමන් තියෙනවා. ඉතින් චුට්ටක් බලන්න මේ ෆීල්ඩ්ස් කොහොමද වෙනස් වෙන්නේ. ලොකුවට සීරියස් වෙන්න ඕනේ නැහැ බට් ඔයාට ෆ්‍රී ටයිම් එක තියෙන නිසා චුට්ටක් හොයලා බලන්න මොනවද වෙනස් වෙගෙන යන්නේ. graphic design and video editing. ඒ කියන්නේ content creation side එක චුට්ටක් ඉගෙන ගන්න. මොකද දැන් අනිවාර්යෙන් හැම ශේෂ්ත්‍රයකම වගේ ඕන content creation. කියන්නේ ඔයාට ලස්සන වීඩියෝ එකක් හදන්න පුළුවන්ද නැත්නම් ඔයාට ලස්සන graphic එකක් හදා ගන්න පුළුවන්ද? ඕනම ෆීල්ඩ් එකකට ඔයාට හෙල්ප් එකක් වෙනවා. ඒක පුළුවන් නම් මේ සයිඩ් එක චුට්ටක් ඉගෙන ගන්න try එකක් දෙන්න. ඊළඟට ඔයාට දැන් මේ තියෙන ෆ්‍රී ටයිම් එක ආර්ථාත්මක ගත කරන්න පුළුවන් ඔයාට අලුත් concept and අලුත් පොත් කියලා බලන්න. මම කියන්නේ කතා පොත් විතරක් නෙමෙයි personal development side එකේ දේවල්. මට ඒ කාලේ හම්බුණා ලස්සන concept එකක් ඉකිගාය කියලා. ඇත්තටම මේක තමයි මගේ life එක වෙනස්ම වුණ concept එක. ඉතින් ඉකිගාය කියන්නේ ඔයා කොහොමද සතුටින් life එක ගෙවන්නේ? ඔයා කැමති දේවල් කරලා කොහොමද life එක සතුටින් ගෙවන්නේ? මේක Japanese concept එකක්. මේක නම් මම ඇත්තටම in depth හොයාගෙන ගියා මේක ඇහුවට පස්සේ. මට තේරුණා මම කැමැත්තෙන් කරන්න දේවල් මෙච්චරයි තියෙන්නේ. මම list එකක් හැදුවා. ඊට පස්සේ මම ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. කරපු දේවල් වල ප්‍රතිඵල තමයි ඔයාලට මේ දකින්නේ. හරිද? ගොඩක් දේවල් වුණා. ඒ වගේ concept ගොඩක් තියෙනවා සහ life එක change කරන පොත් තියෙනවා. ඔයා ඇඩ්මයර් කරන කට්ටියන කියවන්න තව ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් ඔයාලට අදහසක් නැත්නම් කොහෙන්ද පටන් ගන්නෙ මොන පොතින්ද පටන් ගන්නෙ කියලා චෙක් කරලා බලන්න මගේ channel එකේ මම ගොඩක් පොත් ගැන කතා කරලා තියෙනවා සහ ගොඩක් concept කතා කරලා තියෙනවා. චෙක් කරලා බලන්න. ඔන්න ඊළඟට කියන්න යන්නේ වැඩි කට්ටිය ගණන් ගන්න නැති දෙයක්. දැන් ඔයාලට මේ තියෙන ෆ්‍රී ටයිම් එකේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න. මට මතකයි අම්මා පළවෙනිම මට කිව්වා දැන් කාලේ හරි ලයිසන්ස් එක ගන්න කියලා කොහොම හරි අවුරුදු 17න් 18 එන්නත් කලින් කොහොම හරි මං කියලා ලයිසන්ස් එක ගත්තා. ඒකෙන් මට මාර පහසුවක් වුණා. මොකද දැන් ඔයාලට ඉස්සරහට නිදහස හම්බ වෙනවා තැන් තැන් වල ඇවිදින්න නේද? ට්‍රැවල් කරන්න. මෙන්න මේ නිවාඩු කාලේ යූස් කරන ලයිසන්ස් එක ගන්න. ඔයාලට ගිහලා එක්සෑම් එක ලියලා වෙනම ටෙස්ට් එකක් තියෙනවා. ඒකත් කරලා 18 එන්න කලින් ඔයාලට එල් පර්මිට් එකක් ගන්න පුළුවන්. ඔයාලට ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න පුළුවන්. දැන් තව දෙයක් තමයි මෙන්න මේකෙන් පස්සේ කොහොමද ලයිසන්ස් ගත්තට පස්සේ අම්මා ඔයාව පවුලේ කවුද? නිල ප්‍රවාහන සපයුම් කරු බවට පත් කර ගන්නවා. අමන කරයන්න ඕන නම් ඔයාව දාගෙන තමයි යන්නේ. ඉට්ස් ඕකේ ගණන් ගන්න එපා. එහෙම තමයි. මගේ ලයිෆ් එකේ ඇත්තටම ලස්සනම මතකයන් තිබ්බ ලස්සන කාලයක් තමයි O level කාලේ කියන්නේ. මේ කාලේ ලොකුවට ප්‍රෙෂර් වෙන්න ඕනේ නැහැ. මේ නිවාඩුව හොඳට ගන්න. ඊට පස්සේ ප්‍රතිඵල ආවට පස්සේ අන්න ඒ කාලේ කිට්ටුවේ ටිකක් සීරියස් වෙලා තියෙන ගමන්. ඒ වගේම සබ්ජෙක්ට් තෝරගන්නේ කොහොමද A level. මේක තමයි ඔයගේ ලයිෆ් එකම වෙනස් කරන ඊළඟ පාර්ට් එක. මම ඒ ගැන වෙනම ඉන් ඩෙප්ත් ලස්සන වීඩියෝ එකක් කරන්න හිතුවා. හොඳට ඩීටේල් දාලා. ඒ නිසා එකතු වෙලා ඉන්න ඒක ඊළඟට එනවා මේකට පස්සේ. අතන මේ ටික තමයි රිලැක්ස් එකේ ඉන්න. හරි ලොකුවට ප්‍රෙෂර් වෙන්න එපා. රිලැක්ස් එකේ ඉන්න. ඊට පස්සේ අපි ලස්සන ප්ලෑන් කරගමු ඔයාගේ ෆියුචර් එක. එහෙනම් අතට ගිහලා එන්න.